කුණාට ඔය නුවරඑළිය ඉවරද? නුවරඑළියට එන්න විදියක් නැද්ද? මේ විද්දි නුවරඑළිය බලන්න දෙයක්වත් නැද්ද? ආය පාර නුවරට එන්න කොච්චර කාලයක් ඇයිද? ඔය හැම එකටම උත්තර දෙන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ නුවරඑළිය ගැල්වේස් ලෑන්ඩ් පාක් එක ගාව. ඉතින් මෙන්න මේ පාක් එකක් දැන් ඔයාලට ඇරලා තියෙන්නේ. ඉතින් මේ පාක් එකේ මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේක පාක් එක තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2.5ක දුරකින්. වෙනතන මේ ග්‍රෙගරි වැව මේ පාක් එක මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. මම ඒක වෙනම මැප් එකෙන් ආයෙ පෙන්නන්නම්. කිලෝමීටර් 2ක විතර දුරක් මේක ඇතුලේ ඔයාලට යන්න පුළුවන් කැලේ ඇතුලෙන්. හරිය ලස්සන දේවල් තියෙනවා බලන්න. හලෝ ෂෝක් බංකුවක් හම්බුණා. කැලෑවි. නුවරඑළිය එන හැමෝම යන්න හදනනේ ලව ස්ලිප් දියැල. ඉතින් මම දැන් පෙන්නන්න ලව ස්ලිප් දියැලට යන්න පුළුවන්ද කියලා. ඉතින් මම දැන් වාහන පාක් එකට ආවා. ඔන්න ලව ස්ලිප් වාහන පාක් එක. මෙතන නම් කිසිම අවුලක් නැහැ. බයික් එකට එන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් පාර තියෙන මේ පැත්තේ අවුලක් නැතුව ඇති කියලා හිතන කොන් මේ පැත්තෙන් එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි යන් ලව ස්ලිප් පැල්ල ගාවට යන්න පුළුවන්ද කියලා බලමු. ඔන්න ලව ස්ලිප් එක ගාවට තව ඔයාලට කිසි අවුලක් නැතුව ලව ස්ලිප් එක ගාවට එන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඉතින් මම ආවා දැන් සඳ තැන්නට. එතකොට මේ අතන තියෙනවා සෆාරි ජීප්. දැන් ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවානේ ගාස්තු ටිකට් එක රුපියල් 100යි ළමා 50යි. ඊට පස්සේ වෙනම තවත් සෆාරි ජීප් ගන්න තියෙනවා. ඉතින් එහෙනම් සඳ තැනට එන්න පුළුවන්. එක තැනක පොඩ්ඩක් පාරේ චුට්ටක් කියලා තියෙනවා. මම එතන පෙන්වන්න දැන් ඊළඟට. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා මේ ඔය පරිප්පු ගස් ඇපල් ගහක් එහෙම තියෙන මේ මොකක්ද ඒකේ නම? ඇග්‍රෝ පාක් එක. ඒකට යන්න පුළුවන්. මම ඒකත් පෙන්වන්නම්. ඒකත් ඕපන්. ඉතින් ගැටලුවක් නැහැ එන්න පුළුවන්. ඔන්න තියෙනවා සඳ දැන්න. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවද දන්නේ මේ තමයි ඇග්‍රෝ පාක් එක. ඉතින් මේකේ පරිප්පු ගස් ඇපල් ගස් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඇග්‍රෝ පාක් එකත් ඕපන්. මේකෙන් ඔයාලට ටිකට් ගන්නෙත් නැහැ. ඔයාලට ෆ්‍රී බලන්න පුළුවන් මේ ඇග්‍රෝ පාක් එක. දැන් අතන පොඩි වැවක් තියෙනවා. පොඩි බෑවක් කියලා පොඩි පොකුණක් එකක් තියෙනවා. මෙතන හාවෝ ඉන්නවා. ඉතින් මේ තමයි ඇග්‍රෝ පාක් එක. මේක ඔයාලට ගොඩාක් කෙලවලු ಜಾති ඒවා ගැන බලා ගන්න පුළුවන්. ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන්. සලාද හැම එකක්ම ඔය බෝඩ් දාලා නම්බර්ස් දාලා විස්තර කරලාම තියෙනවා. ඉතින් මේ ඇග්‍රෝ පාක් එකත් ඕපන් පේනද කවුරුත් නැහැ. කවුරුත් නැහැ. එන්න. මම මෙහෙම තියන්න එපා. ඉතින් මෙතන ඇපල් ගස් තියෙනවා. මම දැන් පෙන්නනවා ඔයාලට ඇපල් ගස්. මෙහෙම යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙන්න තියෙන ඇපල් ගස් දැන් මේ වෙලාවේ මේක ගෙඩි තිබිලා තියෙනවා. දැන් මේ වෙලාවේ ගෙඩි නැහැ. මෙන්න ඇපල් ගස්. ඔයාලට පුළුවන් ඇපල් ගස් බලන්න. තව ගොඩක් දේවල් තියෙනවා. මේක ඇපල් පියාස් වගේ ගොඩක් දේවල් තියෙනවා. හැමදේම බලන්න පුළුවන් ඇග්‍රෝ පාක් එකට આવත් එහෙම. පරිප්පු ගසත් මේකේ තියෙනවා. එන්න මෙතන පොඩ්ඩක් කැඩලා තියෙනවා. ඊළඟට මේ එහා පැත්තෙන් ඔයාලට එන්න පුළුවන් වාහනයක උනත් ගැටලුවක් නැහැ. මේ දැනුත් මම එනකොට කැබ් එකක් ගියා. ඉතින් මේ තමයි මේ නුවරඑළිය හග්ගල පාරේ තියෙන සීතාකෝවිල. ඉතින් මෙතෙන්ටත් ඔයාලට කිසිම අවුලක් නැතුව වෙන්න පුළුවන්. මොකද මේ සීතාකෝවිල මෙතන ඔය හනුමගේ අඩි සලකුණකුත් තියෙනවා. හනුමගේ. ඉතින් මම ආව හග්ගල පාක් එකට. හග්ගල ගාඩන් එකක් දැන් ඕපන් කරලා තියෙන්නේ. හැබැයි කවුරුත් නැහැ. ඉතින් හග්ගල ගාඩන් එකේ ටිකට් ප්‍රයිස් එක වැඩි හිටි 236යි. වැට් එකත් එක්ක ඊට පස්සේ පොඩි කට්ටියට රුපියල් 30යි. 60ට වඩා වැඩි හිටි වෙන්න 59යි. ඉතින් ටිකට් කවුන්ටර් ඇරලා තියෙන්නේ. ටිකට් ගන්න කට්ටිය තමයි නැත්තේ. ඉතින් ඔන්න එහෙනම් මේකත් ඕපන්. නුවරඑළිය හැම තැනක් වගේ ඕපන්. තාම ග්‍රෙගරි වැව විතරයි සුද්ධ කරන්නේ. ඒකත් අද හෙටම ඕපන් කරයි. ඔන්න මෙතන පාර ගිලා බහැලා තියෙනවා. තේරෙනවද? මෙතන ගිලා බෑලා මේ පැත්තෙන් හෝටල් දන්නට යන්න බෑ. වැලිමලට යන්නත් බෑ තාම. තේරෙනවද? ගිලා බෑලා තියෙන බර වාහන ගමන් කරන්නේ. ඒක තහනම් කරලා තියෙන්නේ. මම පේනනම් ලොකු නායක යමක් තියෙනවලු. ඒක තාම හරි ගස්සල නැහැ. ඒ නිසා අපිට දැන් හෝටල් දන්නට මේ පැත්තෙන් යන්න බෑ. යන්න පුළුවන් නුවරඑළිය. ඉතින් මෙන්න අර ලොකු නාය මෙතනින් එහාට පාර නැහැ. මම ඩ්‍රෝන් එකෙන් පේනනම් කොහොමද තියෙන්නේ කියලා මෙන්න. මෙතන නම් මඩ වෙලා යන හැට අර මේ ගිනි කන්දා පුපුරලා වගේ. අම්මෝ. ඉතින් වැලිමඩ පැත්තෙන් නම් තව ටික කාලයකට එන්න වෙන එකක් නැහැ. පේනවනේ මේකේ දරුණුකම. ඊට පස්සේ අම්බේවල මේ පාරෙන් සෑහෙන කාලයකට යන්න වෙන එකක් නැහැ. ඒ නිසා වැලිමඩ පැත්තෙන් මේ පාර නම් එන්න වෙන්නේ නැහැ. ඉතින් පේනවද දන්නේ නැහැ. දැන් මම ඉන්නේ ග්‍රෙගරි පාක්. දැන් මම ඉන්නේ ග්‍රෙගරි පාක් එකේ ගාව. මේක දැන් ඔක්කොම ෆුල් ක්ලීන් කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි ග්‍රෙගරි වැව පාක් එක. දැන් මේ කට්ටිය ඔය මේවා බඩු තියලා ගහගෙන ගියපේව හරි ගස්සලා මෙන්න බෝට්ටු සෆාරි සර්විස්. දැන් මේ තාම මේ මඩ මේ හරි
ඉතින් ග්‍රෙගරි වැව පාර්ක් එක විතර තාම ඕපන් කරලා නැති එකට තියෙන්නේ. පේනවනේ. කට්ටිය ලෑස්ති කරනවා. ඉතින් මේක ඕපන් කරන දවසක් තවම මේ කියලා නැහැ. කවද ඕපන් කරන්න කියන එක. හැබැයි බොහොම ඉක්මනට ඕපන් කරයි. ඉතින් පේනවනේ. දැන් කට්ටිය ලෑස්ති වෙනවා ඕපන් කරන්න. ඉතින් සේරම ඕපන්ලා තියෙන්නේ. තාම ග්‍රෙගරි වැව විතරයි ඕපන් කරලා නැත්තේ. ග්‍රෙගරි පාර්ක් එක විතරයි ඕපන් කරලා නැත්තේ. ඉතින් මේකත් මම හිතන්නේ කොටස් විතර ඕපන් කරයි. ඉතින් දැන් මම ඉන්නේ වික්ටෝරියා පාර්ක් එකේ. නුවරඑළිය වික්ටෝරියා පාර්ක් එකේ. ඔයාලා දන්නා වික්ටෝරියා පාර්ක් එකේ තියෙන්නේ මේ බස් ස්ටෑන්ඩ් එක කිට්ටුවම. ඉතින් දැන් ඔන්න ගේට්ටුව නම් හරි ගස්සනවා. ඉතින් වික්ටෝරියා පාර්ක් එකත් ඕපන්. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් මේක ඇතුළට යන්න පුළුවන්. හැබැයි මේක ඇතුළේ වැඩ යනවා. වැඩ යන ගමන් තමයි වික්ටෝරියා පාර්ක් එක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේ පාර්ක් එක කරලා තියෙන්නේ පාර්ක් එක ඇතුළේ ඔය කට්ටිය වැඩත් කරන පොඩි තැන් වල. ඉතින් ඔයාලට ඇවිල්ලා නිදහසේ ඔයාලගේ පාඩුවේ ඉඳලා යන්න පුළුවන්. ඉතින් වික්ටෝරියා පාර්ක් එකත් මේ වෙනකොට ඕපන්. හැබැයි මේකේ චිල්ඩ්‍රන් පාර්ක් කොටස තවම වහලා තියෙන්නේ. ඒකත් බොහොම ඉක්මනට ඕපන් කරයි. රෝස මල් යවලා තියෙන්නේ. කෝච්චිය යන්නේ නැහැ පොඩි. ළමයි යන කෝච්චිය එක. අම්මලා තාත්තලා මේ පොඩි මුක මහා තනියෙන් යන කෝච්චිය. ඉතින් නුවරඑළියේ බස් ස්ටෑන්ඩ් එක හරිය මේ වටරවම ගම් වතුරට යට වුණා. ඉතින් දැන් මේකට කිසි අවුලක් නැහැ. හොඳට තියෙනවා. මේ බස් ස්ටෑන්ඩ් එක ඇතුළට ගිහලා බලමු. ඒකත් කලින් වගේම හොඳට ඇති. කිසිම අවුලක් නැහැ. දැන් සම්පූර්ණ ෆුල් ක්ලීන් වෙලා තියෙන්නේ. තේරෙනවනේ? මොකක්වත්ම අවුලක් නැහැ. ඉතින් ඔන්න දැන් මම ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. බස් ස්ටෑන්ඩ් එකක් දැන් තියෙන බස් නැහැ තාම. මොකද මේ මම හිතන්නේ අද තමයි නුවරඑළිය කොළඹ බස් එකක් මුලින්ම ගියේ. ඉතින් හෙට අනිත් වෙනකොට ආයෙත් මේක සාමාන්‍ය විදිහට බස් වලින් පිරලා යයි. ඉතින් දැනට තාම බස් නැහැ. හැබැයි දැන් කොළඹ බස් එකක් ගියා. කියන්නේ දැන් නුවරඑළිය කොළඹ බස් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ දැන් අපි අහලා බලමු දැන් මෙතන මේ ත්‍රිවිල් පාර්ක් එකේ ඉන්නවා අයියලා. අපි ඒ කට්ටියෙන් අහලා බලමු මේ නෑ මේ දැන් බස් වැඩ කරනවා නේද කොළඹ බස් යනවානේ. අවිස්සාවෙලා බස් එක ගියා. බස් එක ගියානේ. දැන් හෙට අනිත් දවනට ආයෙම සාමාන්‍යයෙන් පටන් ගන්නේ නේ. ඉතින් ඕක තමයි දැන් තත්ත්වේ. දැන් ගැටලුවක් නැහැ නුවරඑළියට යන්න පුළුවන්. ඉතින් මං කිව්වේ පළවෙනි බස් එක ගියා කියලාද? දැන් ඉස්සරහට තව දවස් කිහිපයක් යනකොට බස් දෙකක් ගියා. දෙකක් ගිහලා. ඉතින් හෙට අනිත් දවනට සාමාන්‍ය විදිහට පටන් ගන්නේ නේ. ඉතින් උන දැන් මම ආවා ශාන්තිපුර විව් පොයින්ට් එකට. ඉතින් ඇත්තට මේකත් ඕපන් නේ. දැන් මෙතන කවුරුත් නැති නිසා පොඩි රිපෙයාර් ටිකක් යනවා මේ දවස් ටිකේ. ඉතින් කවුරුත් නැවිලා නැහැ. මේක ඉතින් ඇතුළට යන ටිකට් එක රුපියල් 100. ඒතර මේ ඩෙක් එකට වලට යන්න පුළුවන්. මේ විව් පොයින්ට් එක වලට හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ උඩටම යන්න පුළුවන්. මුළු සම්පූර්ණ උඩට යන්නයි මේ ඩෙක් එකට යන්නයි මේ සම්පූර්ණ පැකේජ් එක කෙනෙක්ට මම හිතන රුපියල් 300යි. ඉතින් මේක ඇතුළට කැම ගන්න පුළුවන් කෙනේ. ඔය කඩවල් තියෙනවා. ඊට පස්සේ කොෆි ෂොප් තියෙනවා. හැමදේම තියෙනවා දැන් අලුත් විව් පොයින්ට් එකේ. හැබැයි මේ වෙනකොට කවුරුත්ම නැහැ. ඉතින් කට්ටිය පොඩ්ඩක් වැඩ කරනවා. ඉතින් ඔයාලට එන්න පුළුවන් මෙතෙන්ටත්. ඕපන් පොඩි කාර් එකකට උනත් වාහනයකටත් එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ශාන්තිපුරට පාරේ වේ නාය ගේපු තැන් අනම්මනම් ඒවා පස්සට තැන් තියෙනවා. නමුත් එන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තැන් මේ හැටන් පාරේ යනකොට කීපයක්ම තියෙනවා. මීට වඩා දෙපැත්තෙම ඔය වගේ වැටලා තියෙන තැනුත් තියෙනවා. හැබැයි ඔය විදිහටම ලස්සනට බස් එකකට උනත් යන්න පුළුවන් විදිහට හදලා තමයි තියෙන්නේ. ඊට හදලා තියෙන්නේ. එතකොට මේ කන්දෑල ජලාශය මේකට කියන්නේ. මේක තියෙන්නේ හෝඩතන පැත්තට යනකොට පාරේ අතරමැද. ඉතින් මේ තමයි මේ ඔය හොරවුව නේ මෙතන මොකද කියන්නේ? හොරවුවනේ. හොරවුව තමයි. ඉතින් මෙතන මේ කඩයක් තිබිලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ වෙනකොට තාම ක්‍රියාකාරී මට්ටමේ නෑ. කියන්නේ මේ අතනත් එකක් තියෙනවා, මෙතනත් එකක් තියෙනවා, අතනත් එකක් තියෙනවා. ඊට පස්සේ මේතන තව පොඩි කඩබෝට්ටු ටිකක් තියෙනවා. ඒවා දැන් වහලා මොකද කවුරුත් නැහනේ. ඉතින් කන්දෑල ජලාශයට කිසිම අවුලක් නැතුව ඉන්න පුළුවන්. මම දැන් ඉන්නේ හෝඩතනට යනවා. මම පේනනම් හෝඩතන කොහමද කියලා. ඉතින් මෙන්න මේක තමයි කන්දෑල අධ්‍යාපනික වනෝද්‍යානය. මේක කැලෑවක් තියෙනවා. ඊට පස්සේ මේක ඔය එක පිළිම වගේ ගම්මාන වගේ අඹලා තිබ්බා. මම මේකට ගිහින් තිනවා. මම ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න. දැන් මේ වෙලාවේ මේක අහන්නවත් තියන්න හේතුව මේ දැන් වෙලාව 4:45යි. මම හිතන්නේ මේක වහලා තියෙන දැන් මේ ටයිම් එකට. වෙලාව පැනලා 4න් පස්සේ වහනවනේ මේවා. හරිද? ගොඩක් කරලා මොකද මේ පැතිවල වැඩි මිනිස්සු එන්නේ නැහනේ. මේ ඉතින් මේක කන්දෑල අධ්‍යාපනික වනෝද්‍යානය වලට මේකටත් එන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ වහලා ඇත්තට මේක මේ දවස්වල ඇරලාද වහල්ද කියලා මට දැනගන්න විදියක් නැහැ. ඉතින් මං ආපු වෙලාවත් එක. හැබැයි මේක ඕපන් නැති. මොකද හේතුව මොකද ප්‍රශ්නයක් මේ පැත්තට වෙලා නැහැ. ඉතින් මම දැන් ඉන්නේ අම්බේවෙල.
අඹේවැල ඔන්න තියෙනවා මෙතන ෆාම් එක. ඉතින් ෆාම් එක හැරලාද නැද්ද කියලා මම බලලා කියන්නම් ඔයාලට. මේව තියෙනවා වින් මිල් සෙට් එක. ඉතින් පාර ලස්සනට තියෙන මොකුත් වෙලා නැහැ. හොඳටම යන්න පුළුවන් මොනවත්ම වෙලා නැහැ. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ අඹේවල නිව්සීලන්ත ෆාම් එකට. ඉතින් මේ ෆාම් එක ගාවට ඔයාලට කිසිම අවුලක් නැතුව එන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වලත් මේක ඕපන්. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඇවිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේකත්. ඉතින් දැන් අපි යන් හෝටන් තැනට යන්න පුළුවන්ද බලන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ හෝටන් තැනනේ. මම පේනව නේද? ඉතින් දැන් මම ඉන්නේ හෝටන් තැන ඇතුළෙන ගේට්ටුව ගාව එන්ට්‍රන්ස් එක ගාව. දැන් මේ දවස්වල මේ වැලිමඩ පැත්තෙන් එන්න බෑනේ. හේතුව මේ ඔය හග්ගලට පල්ලෙහායින් මට නම් මතක නෑ හැරට කියන රේන්දපොළ රේන්දපොළ හරියෙන් ලොකු නායක් ගිහිල්ලා තිනවා මේ කොත්මලේ පැත්තට යන පාරේ ඔක්කොම පාර පිටින් ගිහලා මම ඒක පෙන්නුවා කලින්. ඒතකොට ඒ හින්දා මේ වැලිමඩ පැත්තෙන් එන්න බැරි හින්දා ඔය ඇල්ල වැල්ලවා ඒ පැත්තෙන් එන කට්ටිය හපුතලේ ඒ පැත්තෙන් ඇවිල්ලා මං කියන්න පාර කොහමද දෙන්න කියලා මේ හෝන් තැන ඇතුලෙන් යන පාරක් තියෙනවා. ඒතර මේ පාරට මුකුත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ දවස්වල මේකේ ටිකට් ගන්නෙ නැහැ. ඔය තව ටික දවසක් යනකම් ඒ කියන්නේ අර පාර හරි ගස්සනකම් හෝ ඒ දැනුවත් කිරීම කරනකම් ටිකට් ගන්න නැහැ මේ දවස්වල. හැබැයි හවස 4ට කලින් එන්න ඕනේ. හවස 4න් පස්සේ යන්න දෙන්නේ නැහැ. ඔය අත්‍යවශ්‍ය කියන ඇම්බියුලන්ස් වගේ දේවල් හැරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ පැය භාගයක් තමයි ටයිම් එක සාමාන්‍යයෙන් දීලා තියෙනවා කියලා කියන්නේ. කියන්නේ පැය භාගයක් ඇතුළත එන්න ඕනේ. එහා පැත්ත ගේට්ටුවෙන් ඇතුල් වුණා නම් ඊට පස්සේ පැය භාගයක් ඇතුළත මේ ගේට්ටුවෙන් එළියට යන්න ඕනේ. ඉතින් ඒක තමයි නීතිය. එතකොට දැන් මේ දවස් ටිකේ මේ පාරේ යන්න පුළුවන්. මේක ඔය විශේෂයෙන් ඔය දකුණු පැත්තේ ඉඳලා එන කට්ටියගේ ප්‍රධාන ගේට්ටුවක් කියලා අපිට කියන්න පුළුවන් නෝවර්ලි පැත්තට එන. ඉතින් මේ පාරේ එන්න පුළුවන් හොන් තැනට එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මේ පාරේ මොකක්වත්ම වෙලා නැහැ. හොඳටම තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මේ පාර හබලන් නමුත් මම කියන්නේ නාය ගිහිලත් මොනවත් වෙලා නැහැ. ඉතින් එහෙනම් ඔන්න මම දැන් හෝටන් තැනට තාම මම අද දවස් ඇතුළත හැම මේ නෝවර්ලි ප්‍රධාන තැන් හැම එකටම ගිහිලා පෙන්නවා. හැම තැනටම යන්න පුළුවන්. ඉතින් ඔයාලා එනකන් තමයි බලන් ඉන්නේ. එහෙනම් හැමෝම මම කියන්නම් කොහොමද නෝවර්ලිට එන්න තියෙන පාරවල් මොනවද? ඒවා කොහොමද හැමදේම මම කියන්නම් ඉස්සරහට. ඉතින් මම දැන් කියන නුවරට එන්නේ මොන පැත්තෙන්ද කියලා. නුවරට එන්න පාරවල් කීපයක් තියෙනවා. එක පාරක් තමයි හැටන් පාර. කොළඹ ඉඳලා නුවරට දැන් කිසිම ගැටලුවක් නැතුව එන්න පුළුවන්. ඒ කියන්නේ පාර තාමාර කඩන් ගියපු තැන් තියෙනවා. හැබැයි වාහනයකට එන්න පුළුවන් ගානට හදලා තියෙන්නේ. ඉතින් ලොරිත් යනවා, බසුත් යනවා. ඉතින් දැන් ඇත්තටම නුවර එළිය කොළඹ බස් වැඩ කරනවා. ඒ විතර නෙවෙයි නුවර පැත්තේ ඉඳලා එනවා නම් ඔයාලට නුවරට එන්න පුළුවන් මේ විදිහට. ගම්පොල පාර එන්න බෑ. ඒක කොච්චර කාලයක් ඇයිද කියලා දන්නේ නැහැ. හදන්න සමහරට මාසයක් යන්න පුළුවන්, දෙකක් යන්න පුළුවන්, හරි ගසන්න. හැබැයි නුවරට එන්න පුළුවන් වෙන පාරවල් තියෙනවා නුවර පැත්තෙන් ඉඳලා. ඒ මොකද්ද ඒ? ඒ තමයි ඔයාලට පුළුවන් නාවලපිටිය පැත්තෙන් එන්න. හැබැයි නාවලපිටිය පාලම කැඩලා ගිහලා හින්දා මේ දවස් ටිකේ නාවලපිටිය හරහා එන්න බෑ. නාවලපිටිය කලින් තන උලපනේ කියලා තනක්. ඒ උලපනේ තනින් ඔයාලට පුළුවන් කොත්මලේ ඩෑම් එක උඩින් දාලා ආය නාවලපිටියට එන්න. මම පාර පෙන්නන්න. ඒතර ඒ පැත්තෙන් නාවලපිටියට ඇවිල්ලා කෙලින්ම වලට 60 හරහා නුවරට එන්න පුළුවන්. ඊට පස්සේ තව පාරවල් තියෙනවා. ඒ තමයි එකක් තමයි දැන් ඇල්ල වැල්ලවාය පැත්තෙන් එන පාර කට්ටියට එන්න පුළුවන්. ඒ කට්ටියට හැබැයි වැලිමඩ පැත්තෙන් එන්න බෑ. වැලිමඩෙන් ගිහිලා තියෙන නාය සම්පූර්ණයෙන්ම. ඒ පාරත් කොච්චර දවසක් කොච්චර කාලයක් ඇයිද කියලා දන්නේ නැහැ. මාසයක්ද දෙකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් එන්නත් බෑ. ඒතර ඒ පැත්තෙන් එනවනම් එන්න වෙන්නේ කොහොමද? ෂුවර් නැති පාරක් තියෙන වැලිමඩ පැත්තෙන් රාගල්ට වෙලා එන්න පුළුවන් කියලා. ඒක මම ගිහිල්ලා බැලුවේ නැහැ. හැබැයි මම බලපු පාරක් තියෙන. ඒ තමයි මම දැන් පේනනම් ඔය හපුතලේ පැත්තෙන් ලෝකාන්තය ඇතුලෙන් එන පාර. ඒකේ එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. නුවරඑළියට එන්න පුළුවන් ඔය ඇල්ල වැල්ලවාය පැත්තේ ඉඳලා. මොකද දැන් හෝන් තැන්න පැත්තෙන් එන කට්ටියන් ටිකට් ගන්නෙත් නැහැ. පොඩි කොලයක් තමයි දෙන්නේ. මොකද හේතුව දැන් ඔයාලට නුවරට එන්න වෙන පාරක් නැති හින්දා. ඒ නිසා ගැටලුවක් නැතුව එන්න පුළුවන්. හැබැයි හවස 4න් පස්සේ එන්න බලාගෙන එන්න එපා. ගොඩක් වෙලාට ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා බොගවන්තලාව පැත්තෙන් එන පාර. ඉතින් ඒ පාරත් එන්න පුළුවන් කියලා කියනවා. මම දැක්කා Facebook වගේ හැම දෙයකම තියෙන. ඉතින් මම මේ පාරෙන් කලින් ගිහිල්ලා තියෙන හැබැයි මම මේ සැරේ ගියේ නැහැ. ඒ පාරේ ඇවිල්ලා වලට 60 වලට එන්න පුළුවන්. 60 වලින් ඊට පස්සේ සාමාන්‍ය කොළඹ පාරේ එන්න පුළුවන්. ඔයාලට නුවරඑළිය පැත්තට එන්න ඔන්න ඔය ප්‍රධාන පාරවල් ටික දැන් මේ වෙනකොට පුළුවන්. ඉතින් ඔයාලට නුවරඑළිය පැත්තේ ඇවිල්ලා හෝටල් එකක ඉන්නවනම් හෝටල් ඕන තරම් තියෙනවා. 95ක් හෝටල් මේ වෙනකොට වැඩ. ඔයාලට සාමාන්‍ය විදිහටම හෝටල් ඉන්න පුළුවන්. මිනිස්සු බලන් ඉන්නේ ඕගොල්ලෝ මෙහෙට එනකන්. මිනිස්සුන්ට ඕනේ ඔයාලා මෙහෙට එන්න. ඒකට හේතුව තමයි මේ පැත්ත ගොඩක් වෙලාට ටූරිසම් වලින් තමයි යන්නේ. ඉතින් ඔයාලා මෙහෙට එන්නේ නැහැ කියලා කියන්නේ මේ මිනිස්සුන්ගෙන් කොටසක් බඩගින්න ඉන්න වෙන එක නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලා මෙහෙ එන්න ඕන දැන් මෙහෙ ආරක්ෂිතයි. ඉතින් ඒ වගේම ඔයාලට හෝටල් එකක් බුක් කරගන්න නම් මෙහෙට ඇවිල්ලා කෙලින්ම හෝටල් හොයාගන්න පුළුවන්. දන්නවනේ මෙච්චර කාල හෝටල් බුක් කරපු දේ වගේම. ඒ වගේම අපිත් හෝටල් බුකින් කරන මගදිගේ බුකින් කියලා ඔයාලට ඔන්න ඔය නම්බර් එක කතා කරලා හෝටල් එකක් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම මොනවලට ආවා. මෙහෙ දැන් මේ වෙනකොට හෝටල් ඕන තරම් තියෙනවා. ආයි බුක් කර කර ඉන්න දෙයක්වත් නැහැ. මොකද ඒ තරම් තියෙන මේ දවස් ටිකේ
කට්ටිය අය එනකම් කවුරුත් නැහැ. නුවර එළිය දැන් පාළු වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස් තමයි නුවර එළිය එන්න හොඳම කාලේ. ඉතින් පරක්කු කරන්න එපා මම නම් කියන්නේ එන්න පටන් ගන්න. මේ සතියන්තේ දිනවා ඊට පස්සේ සතියන්තේ දිනවා. දැන් ඇති ගෙවල් වල වෙලා හිටියා. ඉතින් දැන් අපි ආයෙම සරක් වැඩ කරමු එන්න මේ මිනිස්සු ඕගොල්ලෝ වෙනුවෙන් බලන් ඉන්නවා. මෙහි පාක් ඔක්කොම ඇල්ලලා බලන් ඉන්නවා. ග්‍රෙගරි පාක් එකත් දවස් දෙක තුනක් ඇද්දී හරි. ඉතින් එහෙනම් එන්න නුවර එළියේ. අපි කතා කරනවා ජපානයේ නැගිට්ට කොහොමද කියලා බෝම්බෙන් පස්සේ. ඉතින් අපිත් වෙන්න ඕනේ වගේ. අපි කරන්න ඕනේ හරි ඉවරයි. ලංකාව ඉවරයි. ආය ලංකාවට ගොඩ යamak නෑ නෙවෙයි. කලින් වැඩ කරා නම් එකක්. දැන් වැඩ කරන්න ඕනේ දෙකක්. මොකද අපි මේ ප්‍රශ්නෙත් ගොඩ දාගෙන තවත් ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ අපි කවුරු හරි අපි වැටුවොත් එහෙම අපි කරන්න ඕනේ වට්ටපු මිනිහට වැඳලා නැගිටින එක නෙවෙයි වට්ටපු මිනිහව පෙරලගෙන නැගිටින්න ඕනේ. වට්ටපු කෙනාව පෙරලගෙන නැගිටින්න ඕනේ. අපි අන්න ඒ වගේ කට්ටියයි. අපි ලංකාවේ වුන්. අපේ රට ලංකාව. මං අපි ලංකාවේ වුන්. අපි නැගිටින්නේ වට්ටපු එකව පෙරලගෙන මිසක් උට වැඳගෙන නෙවෙයි. දැන් ඇති දුක්ුණා. අමාරු වෙන මිනිසුන්ට උදව් කරන ගමන් අපි කලින්ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේ.